Hi guys, welcome back to Ama and Netu YouTube channel. I shine so bright you might go blind. අද වීඩියෝ එකේ මම අරන් ඇවිල්ලා තියෙන්නේ මගේ night routine එක ගොඩාක් simple. සිම්පල්ම සිම්පල් night routine එක. ඉතින් මම දැන් ඉන්නේ බෝඩිමේ. ඒ නිසා මේක ගොඩාක් simple එකක්. මම මේ බෝඩිමට ශිෆ්ට් වෙලා තාම එක දවසයි. එතකොට මේක අලුත් එකක්. ඔයාලට මම කලින් ගෙනල්ලා නැහැ බෝඩින් ලයිෆ් එකකුත්. ඔයාලා කැමති නම් එකත් කියන්න, කමෙන්ට් එකක් දාන්න. මොකද මං හිටියේ හොස්ටල්. ඉතින් මේ year එකේ තමයි මම බෝඩින් එකකට ශිෆ්ට් වුණේ. හොස්ටල් ලයිෆ් එක මං හිතන්නේ මං අරන් ඇවිල්ලා තියෙනවා. බෝඩින් ලයිෆ් එක කොයි වගේද කියලා දැනගන්න ඕන නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න මං අරන් එන්නම්. හරි. මං අරන් ඇවිල්ලා තියෙන නයිට් රොටීන් එක ගොඩාක් සිම්පල්. ඉතින් ඒ නිසා නයිට් රොටීන් එකක් විදිහට ෆලෝ කරන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් ඔන්න නයිට් රොටීන් එකක් ඔයාට ස්ටාර්ට් කරන්නත් පුළුවන් ගොඩාක් සිම්පල් විදිහට. ගොඩාක් ක්‍රීම් එහෙම ආස නැති කෙනෙක් ඉන්නවා නම් කියන්නේ රෑට එහෙම යූස් කරන්න සමහර අය ආස නැහැ. මොකද මගෙන් අහලා තියෙනවා ඇත්තටම. දාඩිය දානවා කොහොමද ගාගෙන ඉන්නේ රෑට නිදා ගන්නකොට එහෙම කියලා නෑ. සිම්පල්ම රුටින් එකක් නිසා ඔයාට එහෙම ප්‍රශ්න එන්නේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම ප්‍රශ්න තියෙන අය ඉන්නවා නම් වෙන ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා ගොඩාක් සිම්පල්ම රුටින් එකක්. ඊළඟට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ගොඩාක් එක්ස්පෙන්ඩිචර් එක වැඩි වෙනවා කියලා. ඉතින් ඔයාලගේ බජට් එකට හරියන විදිහට ලොකු දේවල් වැඩ යන්නේ නැතුව සිම්පල් නයිට් රොටින් එකක් සිම්පල් රොටින් එකක් තමයි මම මේ අරගෙන අවිලා තියෙන්නේ. මොකද ගොඩ දේවල් අපි ගෙදරින් පිට තැනක ඉන්නකොට එහෙම යූස් කරන්න බෑ. ඉතින් ඒ නිසා සිම්පල් විදිහට ඔයාගේ නයිට් රොටින් එක කරගෙන යන්න පුළුවන් විදිහට තමයි මම එහෙම කැම්පස් ඉන්නකොට කරන්නේ. හරි එහෙනම් අපි යමු අද රොටින් එකට නෙමෙයි අද වීඩියෝ එකට. හරි මම දන්නේ මම ක්ලියර්ද කියලා. ලයිට් එකත් එක්ක මම ක්ලියර්ද කියලා මම දන්නේ නැහැ. බට් මම මෙහෙම තමයි තියන්නේ. කැම් එක. කැම් එක නෙමෙයි අතරම ෆෝන් එක නෙවෙයි. මෙහෙම තියන්නන්නේ. මුලින්ම කොණ්ඩේ මම ක්ලිප් කරගන්නවා. නයිට් රොටින් එකේදී අනිවාර්යයෙන්ම කොණ්ඩේ පිය ගන්න මතක තියාගන්න. කියන්නේ නිදා ගන්න යන්න කලින් කොණ්ඩේ ගොතලා හැම යනවා නම් තමයි ගොඩක් හොඳ. එතකොට කොණ්ඩේ කැඩෙන්නේ නැහැ. ඉතින් කියන්නේ උදේට වෙද්දි පීරන්න පුළුවන් කොණ්ඩේ ගැට ගිහිලා නැහැ. ඒ නිසා එහෙනම් මම මුලින්ම කරේ කොණ්ඩේ ගොතාගත්තේ නැහැ. මම දැනට ක්ලිප් කරගත්ත විතරයි. යමුනේ. ෆේස් සීරම් එකක් නැහැ. ඇප්ලයි කරන්නේ නැහැ මම. ලොකුවට මූණට දේවල් ඇප්ලයි කරන්නේ නැහැ කියලා ඔයාලට තේරෙවි. සම්පූර්ණ වීඩියෝ එක බලුවාම. ඊළඟට බොඩි සීරම් එකක් මම යූස් කරනවා මෙන්න මේ විදිහට. මම ලොකුවට මේ බ්‍රෑන්ඩ් නේම් කියන්න යන්නේ නැහැ. මොකද මේක ප්‍රොමෝෂන් එකක්වත් එහෙම නෙමෙයි නිසා. සහ මම ඒ දේවල් කියන්න එක්ස්පර්ට් කෙනෙකුත් නෙමෙයි නිසා. හැබැයි ඔයාලට දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න මම අරන් එන්නම්. මොනවද බ්‍රෑන්ඩ් නේම් කියලා. බලන්න මම මෙහෙම පෙන්නනවා. මේක බොඩි සීරම් එකක් මේක ඔල්රෙඩි ඉවර වෙලා. ඒ නිසා ඉතින් මම මේ ටික යූස් කරන්නේ මං හිතුවේ මේක තියෙනවා කියලා. ඒ වුණාට මෙහෙට ආවට පස්සේ තමයි මම දැක්ක ඉවරයි කියලා. ඒ නිසා මම ගෙදර තව එකක් තිබුණා ඇත්තටම. මේකේ අලුත් එකක්. ගෙදර යනකම් ඉතින් නැහැ.
ඒ නිසා මම යූස් කරනවා කොමාරිකා ජෙල් එක ඇඟට මුලින්ම. හරි ඊට පස්සේ මම දැන් අත්වලටයි කකුල් වලටයි මම කුමාරිකා ජෙල් එක එහෙම නැත්නම් අපි කියන ඇලෝවෙරා ජෙල් එක ඇප්ලයි කරගත්තා. මට මාව මෙන්න මෙහෙම තිබ්බි තමයි හොඳට කියන්නේ මට සැටිස් විදියට පේන්නේ බට් ඒක හරියන්නේ නැහැනේ. මම දැන් කොණ්ඩේ ගොල්ලක් ගහුවොත් හොඳයි කියලා බලන්න. It's much better. Okay. ඊට පස්සේ මම apply කරනවා මම ආසම තව එකක් මේ බොඩි බාම් එකක්. මේක රෝස්මරි and white tea. මම ඊළඟට මෙන්න මේ බොඩි බාම් එක apply කරනවා. already ඒකත් ඉවර වෙන්න ළඟයි. හරි. ඊට පස්සේ අපි යමු තව ඇත්තටම පොඩිම පොඩි දෑ යූස් කරන්න තියෙනවා. මේක මම කිව්වා ගොඩාක් සිම්පල් නයිට් රූටින් එකක් කියලා. රූටින් එකක් විදිහට යූස් කරන්නේ නැති කෙනෙක්ට උනත් ඉක්මනට පටන් ගන්න පුළුවන් රූටින් එකක් කියලා. එහෙනම් යමු ගොඩාක් දේවල් කරන්නේ ගොඩාක් දේවල් අයිටම්ස් තියාගෙන කරන්නේ නැහැ. හරි. ඊළඟට මගේ නයිට් ක්‍රීම් එක තමයි මම මේ යූස් කරන්න හදන්නේ. මූණට සීරම් එකක් යූස් කරලා කරනවා නම් හොඳයි. මූණ හොඳට ෆේස් වොෂ් එකකින් යූස් කරන ෆේස් වොෂ් එකෙන් හොදගෙන ඇප්ලයි කරන්න. අනිවාර්යයෙන්ම මේ බෙල්ලට ඇප්ලයි කරන්න මතක ඇතුව. මේ මම දැන් නයිට් ක්‍රීම් එක මූණට ඇප්ලයි කරා. ඊට පස්සේ නයිට් ක්‍රීම් එකේම බ්‍රෑන්ඩ් එකකින් මගේ බොඩි ලෝෂන් එක ඇප්ලයි කරගන්න. මේක මේ ආයුර්වේදික් එකක්. එතකොට ඒක තමයි මම යූස් කරන්නේ. මේ රූටින් එකේ අන්තිමම දෙකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ යූස් කරනවා මෙන්න මේ ජෙල් එක. මේක මෙන්න මෙහෙම ඇස් යට ඇප්ලයි කරන්න තියෙනවා. අල්ල පේනවා ඇති මගේ මේ ඇස්සට කළු වෙලා. ඒ නිසා මේ යූස් කරන්නම ඕනේ එකක්. ඊට පස්සේ lip balm එක. මේක හරින්න ටිකක් අමාරුයි මට. මේක මේ ලස්සන කලර් එකක් එනා ඉතින් ඇප්ලයි කරාම all set all done. ඔක තමයි මගේ සිම්පල් and easy. මම වලට අරන් එන්නේ මේ වගේ දේවල් නේ සිම්පල් and easy. නයිස් රූටින් එක. ඉතින් පහලින් කමෙන්ට් එකක් දාන්න හොඳයි නම් මොනවද වැඩ් වෙන්න ඕනේ වගේ දේවල් තියෙනවා නම් and ඔයාලගේ අදහස් යෝජනා ඔක්කොම දාන්න. ඉස්සරහට vlogs කීපයක්ම එන්න නියමිතයි. ඒකත් මම ඔයාලට කියන්නම්. ඔයාලට මතක ඇති මතක නැත්තම් ගිහලා බලන්න and බලපු නැති කෙනෙක් නම් ගිහලා බලන්න. එපිසෝඩ් වශයෙන් මම අරන් ආව වීඩියෝස් එකක්.
ඒ විදිහට එපිසෝඩ් විදිහට අරන් එන්න තියෙන වීඩියෝ එකක් මං හිතන්නේ එන්න ළඟ. එහෙනම් ඒ මොකද්ද කියලාත් බලාගෙන ඉන්න. අප දැනට මත් සබස්ක්‍රයිබ් කළ නැති කෙනෙක් නම් අප සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක මෙච්චර වෙලා බැලුවා නම් ගොඩාක් ස්තුතියි. ඔයාලගේ ටයිම් එක ඒ වෙනුවෙන් අපි වෙනුවෙන් වැය කරාට. and තමනත් කියන්න තියෙන්නේ. ඉතින් අපේ YouTube ෆැමිලි එකට අලුත් කෙනෙක් නම් අමතක නොකර සබස්ක්‍රයිබ් කරන්න. අපේ YouTube ෆැමිලි එකට join වෙන්න කියලා මතක් කරනවා ආදරෙන්. එහෙනම් අද වීඩියෝ එකකින් ගිහින් එන්නම්. ඊළඟට තව මොනවද වීඩියෝස් අරන් යන්න ඕන කියලාත් එහෙම අදහස් යෝජනා තියෙනවා නම් අනිවාර්යෙන් ඒවත් මතක හිතුව කමෙන්ට් බොක්ස් එකේ දාන්න අමතක කරන්න එපා. අවුරුද්දක් දැන් අපේ YouTube ෆැමිලි එකට එහෙම නැත්නම් අපේ channel එකට අක්කගේ මගේ පොඩි අක්කගේ මගේ නාමයෙන් නෙමෙයි කියන්නේ and අප දෙන්නට ඉක්මනට වීඩියෝ එකක් එකට කරගෙන යන්න පුළුවන් but කරන්ට් එක ගියා ළමයි. එහෙනම් channel එක subscribe කරන්න. මං ගිහින් එන්නම්. bye. ඔව්. කරන්ට් එක ගියා. මම දැන් මේ ආවෙ ඉතින් ඔයාලට හරියට කියලා යන්න ඕන නිසා මගේ අතම පේනවා පිටිපස්සේ. හරි. එහෙනම් මම දැන් වීඩියෝ එක එන්ඩ් කරනවා. කරන්ට් හරි මං එහෙනම් වීඩියෝ එක එන්ඩ් කරනවා. කරන්ට් යනවා එනවා. I don't know. හරි එහෙනම් ඉක්මනට අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා ගිහින් යනවා.